වසන්තයේ අසිරිය කැඳෙන සුන්දර බක්මහේ ශ්‍රී ලාංකීය තරුණ තරුණියන් වෙනුවෙන් දිගහැරෙන වර්ල්ඩ් අවුරුදු කුමරා සහ කුමරිය තරගයේ ඩුබායිහි ඔෆිෂියල් ෆෙරියර් වශයෙන් කටයුතු කරන චරිත් ගුණසේකර තමයි දැන් අපිත් සමග මේ එකතු වෙලා සිටින්නේ. ආයිබෝවන් දිනාලේ. ඇත්තටම මොකක්ද මේ ඉවෙන්ට් එක? ඔව් ඇත්තටම මේ ඉවෙන්ට් එක මොකද්ද? මේ ඉවෙන්ට් එක තමයි වර්ල්ඩ් අවුරුදු කුමරා සහ කුමරිය in ඩුබායි. ඉතින් මේක ගැන කතා කරනකොට මම හිතන්නේ ලංකාවේ සහ ලෝකේ පැවැත්වෙන එකම අවුරුදු කුමරා කුමරිය තමයි රටවල් 10ක් එක කරන අවුරුදු කුමරා කුමරිය තරගයක්. ඇත්තටම මේ වර්ල්ඩ් අවුරුදු කුමරා සහ කුමරිය තරගයේ ඔඩිෂන් එකේ සිලෙක්ෂන් එකකදී මොනවා ගැනද වැඩිම අවධානය යොමු කරන්නේ? ඇත්තටම ඉතින් මමත් මේ ගැන දන්නේ නැහැ. ගොඩක් අය දැනගන්න කැමති දෙයක් තමයි මේක. කතා කරමු මේ ගැන. ඔඩිෂන් එක තියෙනවා මාර්තු 30 ඩුබායිහි. ඉතින් අපි හැමෝටම ආරාධනා කරන ඔඩිෂන් එකට එන්න කියලා. අතන ඔඩිෂන් එකේදී අපි ගොඩක් බලන්නේ තරුණයෙක්ගේ සුන්දරභාවය, තරුණයෙක්ගේ කඩවසම් බව. ඉතින් ඒ නිසා ඔඩිෂන් එකට අපි හැම කෙනෙක්ම ආරාධනා කරනවා. ඔව් ශාලිත්. සාමාන්‍යයෙන් තරගයකට ඉදිරිපත් වෙන තරගකාරිනියට හිතන දෙයක් තමයි මම මේ තරගයට ගියොත් තේරෙයිද? මගේ මේ මේකප් එක ඇඳුම ගැලපෙයිද? කොරියෝග්‍රාෆර් කෙනෙක් විදියට ඔබ මොකද්ද දෙන උපදෙස? තමන්ගේ සුන්දරකම පේන හොඳ ඇඳුමක් අඳගෙන කියන එක. ඒ වගේම ලොකු හෙවි මේකප් එකක් කවුරුත් යූස් කරන්න එපා. මොකද ඒ වගේ හෙවි මේකප් එකකින් අපිට ඕගොල්ලන්ගේ ස්කින් එක බලාගන්න අමාරුයි. ඒ නිසා හැමෝම සරල ඇඳුමකින් ආවොත් මෙතන හරි ලේසි අපිට හොයාගන්න. ඒ වගේම තමයි තරුණයන් එද්දී එක්ස්ටෙන්ෂන් හැම දාන්න බෑ. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන් මේකට යද්දී ඔයගොල්ලන්ට දැනුම නැති වෙන්න පුළුවන්. ඒ නිසා බය වෙන්න හැබැයි කිසිම දෙයකට බය වෙන්න ඕනේ නැහැ. මේක ඔඩිෂන් එකක්. මේකෙදි සිලෙක්ට් වෙන කට්ටියට අපි සම්පූර්ණ පුහුණුවීම් කටයුතු අපි කරනවා. ඒ නිසා හැමෝටම අපි ආරාධනා කරනවා බය නැතුව සහභාගී වෙන්න කියලා. තමන්ගේ සිහිනය සැබෑ කරගන්න හොඳ අවස්ථාවක්. ඒ නිසා අපි හැමෝටම ආරාධනා කරනවා වර්ල්ඩ් අවුරුදු කුමරා සහ කුමරිය in ඩුබායි එකට එකතු වෙන්න කියන එක.